හායි ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා. මගේ channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අදත් මම පුංචි වර්ගයක් ගෙනාවා. අද නම් ඩේ වර්ගයක් නෙවෙයි. මගේ කලර් එක අප් කරගන්න මම පාවිච්චි කරන ප්‍රොඩක්ට් මොනවද කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න මට හිතුණා. මම පාවිච්චි කරන ෂැම්පූ කන්ඩිෂනර් තමයි Dove එක. ඉතින් Dove ප්‍රොඩක්ට් එකේ ෂැම්පූ කන්ඩිෂනර් තමයි මම පාවිච්චි කරන්නේ. ඉතින් ඒ ගැන කිව්වොත් ඇත්තටම හොඳයි. සාමාන්‍ය සුළු මුදලකට ගන්න හොඳ ප්‍රොඩක්ට් එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් මම ක්ලෙන්සර් එක විදිහට පාවිච්චි කරන්නේ Avon brand එකේ තියෙන ක්ලෙන්සර් එක. ඒකේ දෙවර්ගයක් තියෙනවා. ඒකෙන් මම orange එක තමයි පාවිච්චි කරන්නේ දැනට use කරන්නේ. ගොඩක් දුරට මම මාරුවට use කරනවා. ඉතින් පුංචි මුදලක් තමයි වෙන්නේ රුපියල් 650ක් වගේ පුංචි මුදලක්. ඉතින් ඇත්තටම හොඳයි. මම sun cream එක විදිහට use කරන්නේ Dr. Rachel එකේ sun cream එක. ඒකත් ඇත්තටම කියන්න වරදක් නැහැ. හොඳටම හොඳයි. මොකද මම ඉන්නේ අනුරාධපුරේ. ඉතින් ඒ හින්දා ගොඩක් අවුව සැර වැඩි හින්දා ඒ sun cream එක හොඳටම හොඳයි. ඉතින් මම night cream එකක් විදිහට use කරන්නේ Dr. Rachel එකේ vitamin C night cream එක. ඉතින් මෙන්න මේ වගේ තමයි මේ cream එක තියෙන්නේ. ඉතින් ඒකෙන් දැන් ගොඩක් දුරට ඉවරයි. ඒකත් කියන්න වරදක් නැහැ. හොඳටම හොඳයි. face wash එක විදිහට මම පාවිච්චි කරන්නේ Nature Secret එකේ face wash එක. ඒක නම් ඉතින් මම නිකන් අර ඩේට පාවිච්චි කරනවා. එහෙම කියන්න දෙයක් නෑ. ඉතින් Vaseline එක ගැන කිව්වොත් මම මේක පාවිච්චි කරන්නේ මේ කකුල් දෙකට. මේ අවසර වැඩි හින්දා කකුල් පැලෙන්න ගන්නවා. ඉතින් කියන්න වචන නෑ. අද්දුටු ප්‍රත්‍යක්ෂයි. Vaseline මේක නම් දවස් 2යි 3යි ගන්න ඕන. හොඳටම හොඳයි. ඉතින් මගේ බොඩි ලෝෂන් එක විදිහට මම පාවිච්චි කරන්නේ Vaseline cream එක. ඉතින් ඒකත් ඇත්තටම පුංචි ගාණක් තමයි වෙන්නේ. ඇත්තම කිව්වොත් ඒකත් හොඳටම හොඳයි. ඉතින් මාසයක් පාවිච්චි කරලා රිසල්ට් ගන්න බෑ. ටික කාලයක් පාවිච්චි කරාම ඒකත් හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඊට අමතරව මම කෝමාරිකා ජෙල් එක යූස් කරනවා. ඒක රැට බොහෝ දුරට සතියට 3 පාරක් වගේ තමයි යූස් කරන්නේ. ඉතින් මේ පැත්තේ මේ දවස් වලට හරියට උෂ්ණ හින්දා තොල් පැලෙනවා. ඉතින් මම තොල් වලට යූස් කරන්නේ ජැනට් එකේ lip balm එක. ඒකත් හොඳටම හොඳයි. සාමාන්‍ය මුදලකට ගන්න පුළුවන්. ඒ වගේම මම hand cream විදිහට use කරන්නේ මෙන්න මේ වර්ගය තමයි. ඉතින් ඒක නම් මම online ගත්ත. ඒකින් page එකකින් ගත්තේ. මම ඒකත් mention කරන්න. ඊට අමතරව මගේ මූණේ කලර් එක අප් කරගන්න මම මේ වගේ face mask දානවා. ඒකත් මම ගත්තේ page එකකින්. මේ ඇත්තටම ඒවයිත් හොඳ ප්‍රතිඵල තියෙනවා. මම සාමාන්‍යයෙන් සතියකට එකපාරක් විතර face mask එකක් දානවා. කෝපි එකේ හාල් එකේ ඔරෙන්ජ් එතකොට මේ හැම එකකින්ම වගේ තියෙනවා. ඊට අමතරව මට බොහෝ දුරට පැක්කයක් දාන්නත් ඕනේ. නමුත් කම්මැලි කියලා හිතුනම ගාන්නම මේ ෆේස් පැක් එක තියාගෙන ඉන්නවා. ඉතින් එහෙම ලොකු රිසල්ට් එකක් ගන්න ඒක නෑ. ඉතින් අර සාමාන්‍යයෙන් ෆේස් පැක් එකක් විදිහට මම ඒක තියාගෙන ඉන්නවා. ඊට අමතරව මම හොඳටම හොඳයි කියලා රෙකමන්ඩ් කරන එකක් තමයි කඩල ෆේස් පැක් එක. ඔයාලා දන්න නැති. ඉතින් කඩල ෆේස් පැක් එක ගැන කිව්වොත් ඇත්තටම හොඳටම හොඳයි. මම ඉතින් කඩල ෆේස් පැක් එක ගොඩාක් දුරට සතියට දෙපාරක් විතර දානවා. ඊට අමතරව කෝපි ෆේස් පැක් එකක් දානවා. ඉතින් සාමාන්‍යයෙන් සතියට 3-4 පාරක් මම ෆේස් පැක් දානවා. ඉතින් ඒ හින්දා තමයි මම කලර් එක අප් කරගෙන ඉන්නේ මේ විදිහට. ඉතින් මම තෙල් එකක් විදිහට පාවිච්චි කරන්නේ මේ තෙල් එක මම කොහෙන්වත් ගත්ත එක නෙවෙයි. ඒක මම හදාගත්ත එකක්. ඉතින් මගේ කොණ්ඩේ ගොඩාක් යනවා. ගොඩාක් ප්‍රොඩක්ට් පාවිච්චි කරලා බැලුවා හරියන්නේ නැහැ. ඒ හින්දා තමයි මම තෙල් එකක් හදාගත්තේ. මේක මම හදාගත්තේ පිරිසිදු පොල් තෙල් වලට වදමල්, ගොටුකොළ, දිලුම්කොළ, පේරකොළ, මුකුණු වෙන්න, කෝමාරිකා, රතුළු උළුහල් වගේ ඖෂධ දාලා තමයි මම මේ තෙල් එක හදාගත්තේ. ඉතින් ওই විදිහට තමයි මම තෙල් එක හදාගෙන යූස් කරන්නේ. ඉතින් අදත් මම පොඩි පැක් එකක් දාන්න කියලා තමයි හදන්නේ. ඉතින් මගේ කඩල පැක් එක මම ඇත්තටම ගොඩක් මාස පැක් එකක් හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්. එක ක්‍රීම් ಜಾති ගාලා මූණ විනාශ කරගන්නවට වැඩිය ස්වභාවික සත්කාර කරලා අපිට මූණ ගොඩාක් ලස්සන කරගන්න පැහැපත් කරගන්න පුළුවන්. ඉතින් බ්ලීචිං ගාපු සුදක් නම් ගන්න අමාරුයි. නමුත් අපේ කලර් එක අප් කරගන්න පැහැපත් කරගන්න මේ ෆේස් පැක් එක ඇත්තටම හොඳ ෆේස් පැක් එකක්. ඉතින් මම දාන්නේ කඩල පිටි, එතකොට අමු කහ, මී පැණි සහ යෝගට්. ඉතින් මේ ටික එකතු කරාම මේ වගේ
ෆේස් පැක් එකක් තමයි එන්නේ. ඉතින් ඇත්තටම හොඳයි. ඉතින් ෆේස් පැක් එක ගාලා විනාඩි 20ක් විතර ඉඳලා මූණ හොදලා යවන්න තමයි තියෙන්නේ. ඉතින් මේ ෆේස් පැක් එක දාලා කතා නොකර ඉන්න තරමට හොඳයි. මොකද මේ ෆේස් පැක් එක ටිකක් ඩ්‍රයි වුණාම මූණට ගොඩාක් වේලුම් ගතියක් එනවා. ඒ හින්දා ඉතින් මම පාවිච්චි කරන ෆේස් පැක් අතරින් කඩලා ෆේස් පැක් එක ඇත්තටම ගොඩාක් හොඳ ෆේස් පැක් එකක්. ඒ වගේම කොෆි ෆේස් පැක් එකත් මම රෙකමන්ඩ් කරනවා. ඉතින් ඔයාලත් යූස් කරලා බලන්නකෝ. එකපාරක් යූස් කරලා පැය දෙකටම යූස් කරන්න ඕනේ. එතකොට තමයි අපිට ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මම අයිස් ක්‍රීම් ට්‍රීට්මන්ට් එක තමයි කරන්නේ. ඉතින් අද මගේ වීඩියෝ එක ඔයාලා පුංචි හෝ දෙයක් ගන්න ඇති කියලා හිතනවා. ඉතින් මගේ වීඩියෝ එක ලස්සනයි කියලා හිතනවා නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් ඔයාලා හැමෝටම සරණයි.